ඉතින් මම එකම එක වීඩියෝ එකකින් එකම එක ලොං වීඩියෝ එකකින් මම සබස්ක්‍රයිබ් 1400කට වඩා earn කරා. ඉතින් මේ කොහොමද මම පාවිච්චි කරමු ස්ට්‍රැටජිස් මොනවද? මෙන්න මේ වගේ පිළිබඳව මම අද වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රූෆින් එක්කම මම ඔයාලට කතා කරන්න තමයි සූදානම් කරලා දෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා බහ කරන්නේ නැතුව අපි කතා කරමු කොහොමද මම එක ලොං වීඩියෝ එකකින් මෙන්න මේ විදිහට සබස්ක්‍රයිබ් 1400කට වඩා ප්‍රමාණයක් earn කරේ කියලා. Let's go. right ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම කරන තවත් YouTube channel එකක් මේ විදිහට තමයි මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට Soho Unboxing YouTube channel එකත් මගේම YouTube channel එකක්. ඉතින් ඒ වගේම තමයි මේ YouTube channel එකෙන් මම ඔයාලට අරන් ඉන්නේ tutorials ඒවම තමයි online සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඒ වගේම තමයි ගොඩක් tutorials තමයි මෙන්න මේ YouTube channel එකේ අරගෙන ඉන්නේ. right ඉතින් දැන් ඒකත් කියන ගමන් දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මම ඔයාලට කියපු ප්‍රූෆින් එක කොහොමද කියලා. ඉතින් ඔන්න ඇවිල්ලා තින්නේ Soho Unboxing YouTube channel එකේ YouTube studio එකට. මේ studio එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම upload කරපු videos මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මම මෙතනට යනවා මෙන්න මේ තියෙන වීඩියෝ එක ගන්නවා. මෙන්න මේ වීඩියෝ එකේ ඇනලිටික්ස් වලට මම මේ විදිහට යනවා. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මගේ Soho Unboxing YouTube channel එකේ මේ වීඩියෝ එකට views 64848ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ එක වීඩියෝ එකට ඇවිල්ලා තින්නේ. ඉතින් ඒ වගේම තමයි watch time මේ වෙනකොට 2300කට අධික ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. 2308ක් නේද? 2308ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්නකෝ එක වීඩියෝ එකකින් views 64000ක් ගියාට පස්සේ watch time පැය 2300කට අධික. එහෙම නැත්නම් hours ඒ කියන්නේ පැය 2300කට අධික ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මෙතන. right ඊට පස්සේ මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සබ්ස්ක්‍රයිබර්ස්ලා කොච්චරක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඇවිල්ලා තියෙනවා 1400කට වඩා වැඩියෙන් ඉන්නවයි කියලා කිව්වනේ. ඒ වගේම තමයි ඔයාලට තවත් දෙයක් මම පෙන්නන්න. මෙන්න මෙතනට ගියාට පස්සේ මට views 64000 ගානටම views 64848ට මට YouTube එකෙන් $55ක් ගෙවලා තියෙනවා. බලන්නකෝ කොච්චර ලොකු ප්‍රමාණයක් ඇවිල්ලාද කියලා. ඉතින් views 64000 ගානට $55ක් හම්බෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අද YouTube channel කරන ගොඩක් views යන අයට කොච්චර ප්‍රමාණයක් හම්බෙනවද කියලා හිතා ගන්නකො. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත తත්වය මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලටත් මේ විදියට යන්න පුළුවන් හැකියාව දිනවා. ඉතින් මේ විදියට ගියොත් ගොඩක් ඉක්මනින්ම ඔයාලට side income එකක් විදියට පොඩි ගානක් කිව්වට සාමාන්‍යයෙන් ලොකු ගානක් වුණත් හම්බ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තෙම කියනවනම් ඔයාගේ ලක් එක එමු තමයි ඔයා දෙන වීඩියෝස් අනුව අනිවාර්යෙන් ඔයා ඒ තැනට යන්නත් ඒක පසුබට වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරමු long videos වල තියෙන වැදගත්කම්. සාමාන්‍යයෙන් ඔයා YouTube එකට YouTube short එකක් upload කරාට පස්සේ මේකට ගොඩක් ඉක්මනින්ම ඔයාලට views ලබා ගන්න පුළුවන්. නමුත් ඔයාගේ වීඩියෝ එකට ලැබෙන watch time ප්‍රමාණය ගොඩක් පල්ලෙහා මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම YouTube long videos upload කරන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් ඔයා long video එකක් upload කරාට පස්සේ මේ long video එක 10 දෙනෙක් බලුවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් 100 දෙනෙක් බලුවා කියලා හිතන්නකෝ. මෙන්න මේ විදියට ඔයාගේ වීඩියෝ එක 100 දෙනෙක් බැලුවොත් ඔයාගේ වීඩියෝ එකට වැටෙන watch time ප්‍රමාණය ගොඩක් ඉක්මනින්ම වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාගේ watch time වැඩි වෙනවා කියලා කියන්නේ YouTube recommendations වලට ඇත්තම කියනවා YouTube algorithm එකෙන් ගොඩක් ලොකු signal එකක් වදිනවා. ඉතින් ඔයා YouTube පටන් ගත්ත කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා beginner කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම views මැත්තේ නැහෙන්න යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ watch time ගොඩක් ඉක්මනින්ම වැඩි කරගන්න අමතක කරන්න එපා. watch time වැඩි වෙනවා කියලා කියන්නේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් ඉක්මනටම මම කලිනුත් කිව්වනේ ගොඩක් ලොකු සිග්නල් එකක් YouTube ඇල්ගොරිතම් එකෙන් වදිනවා කියලා. YouTube ඇල්ගොරිතම් එකෙන් මේ විදිහට වැදුනට පස්සේ YouTube recommendations වලට ඔයාගේ වීඩියෝ එක search වෙන්න පටන් ගන්නවා. දැන් හරි. finally මම ඔයාලට මොනවද YouTube starter කෙනෙක් නම් එහෙම නැත්නම් beginner කෙනෙක් නම් මම recommend කරන්නේ. ඔයා අනිවාර්යයෙන්ම YouTube පටන් ගත්ත කෙනෙක් නම් එහෙම නැත්නම් beginner කෙනෙක් නම් මෙන්න මේ විදියට දිගටම ඔයා YouTube long videos upload කරන්න අමතක කරන්න එපා. ගොඩක් දවස් දාන්න බැරි වුණත් එහෙම නැත්නම් ඔයා consistency එකක් ඇතුළත ඔයා හිතාගෙන ඉන්නවා නම් සතියක් ඇතුළත මම videos දෙකක් long videos දෙකක් upload කරනවා කියලා ඔයාලට මේ විදියට දාගන්න විදියක් නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම සතියට එකක්වත් ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ අප්ලෝඩ් කරන වීඩියෝ එක ගොඩක් quality
ගොඩක් මිනිස්සු හොයන ඒ වගේම තමයි මිනිස්සුන්ට ප්‍රශ්නය තියෙන දෙයක් ගැන කතා කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් එහෙම වුණොත් ඔයාගේ වීඩියෝ එක ගොඩක් ඉක්මනින්ම YouTube recommendations වලට ගිහිල්ලා ඔයාගේ YouTube channel එක ඇතුළු කරන algorithm එකෙන් ලොකු push එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාගේ channel එකට ගොඩක් ඉක්මනින්ම subscribers ලා එකතු වෙන්න පුළුවන්, watch time එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මොනටයිසේෂන් උනත් ඉක්මනටම ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම වුණාන් පස්සේ ඔයාට ඔයාගේම ලෝයල් ඔඩියන්ස් එකක් ඉක්මනින්ම හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අද කතා කරන දෙවෙනි ටොපික් එක තමයි ඔයාගේ නිච් එකේ වැදගත්කම. ඉතින් ඔයා YouTube channel එකක් පටන් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරනවානේ. ඔයාට පුළුවන් මොනවද? ඔයාට බැරි දේවල් මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් දේවල්නේ ඔයා මේ YouTube channel එකේ වීඩියෝස් විදියට contents විදියට ඔයා මිනිස්සුන්ට ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා කැමති ගේම්ස් වලටද එහෙම නැත්නම් එන්ටර්ටේන්මන්ට් වලටද එහෙම නැත්නම් ටෙක් රිලේටඩ් දේවල් වලටද එහෙම නැත්නම් ට්‍රැවලින් වලටද vlogs වලටද එහෙම නැත්නම් ඔයා කුකින් channel එකක්ද කරන්නේ මෙන්න මේ විදිහට ඔයා අනිවාර්යයෙන්ම ඔයා channel එක පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන්න අමතක කරන්න එපා. මේ විදිහට රිසර්ච් එකක් කරාට පස්සේ ඔයාට අවසන් අවුට්පුට් එක එනවනේ ඔයාට කරන්න පුළුවන් මොකද්ද කියන එක. අන්න ඒක තමයි ඔයාගේ නිච් එක කියලා කියන්නේ. ඉතින් මම උදාහරණයක් විදිහට ගන්න කුකින් channel එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ නිච් එක දැන් කුකින්නේ. ඉතින් මේ කුකින් වලට කැමති ලෝයල් ඔඩියන්ස් එක ඔයාගේ channel එකත් එක්ක දිගටම එකතු වෙනවා. ඒ වගේම තමයි එයාට ගොඩක් හොඳ වීඩියෝස් හම්බුනවා. ඉතින් ගොඩක් ඉක්මනටම subscribe කරනවා. ඊට පස්සේ හිතන්නකෝ ඔයා කුකින් වීඩියෝස් 10ක් විතර කරාට පස්සේ ඔයා entertainment වීඩියෝ එකක් දැම්ම කියලා. එහෙම නැත්නම් tech related වීඩියෝ එකක් දැම්ම කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් අර ඉන්න loyal audience එක ගොඩක් confused වෙනවා. මෙයා මොනවද මේ කරන්නේ කියලා. ඉතින් ඒ විදිහට වුණොත් ඔයාගේ loyal audience එක හැලෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න එහෙම වුණොත් ඔයාගේ channel එක ගොඩක් ඉක්මනටම growth වෙන්නේ නැහැ. ඔයාගේ channel එක ගොඩක් ඉක්මනින්ම වැටෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ niche එක හරියටම ඔයා හඳුනා ගන්න අමතක කරන්න එපා. ඉතින් අද මම YouTube එකට එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා subscribe 1400කට වැඩි ප්‍රමාණයක් අරගත්ත එක මම අද celebrate කරනවා. ඉතින් හෙට දවසේ වෙනකොට ඔයාගේ channel එකට subscribe 1400ක් නෙමෙයි ඔයාගේ එක වීඩියෝ එකට subscribe 10000ක් විතර ඉක්මනටම යන්නේ කියලා මම අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයාලට අනිවාර්යයෙන්ම බිගිනර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලොකු මොටිවේෂන් එකක් මේ වීඩියෝ එක හරහා ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒවම තමයි වීඩියෝ එක අවසානයේ අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකක් දාලා support එකක් දෙන්න අමතක කරන්න එපා.